මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා MAD කියලා. මෙන්න මේ MAD කියන මොඩියුල් එක යටතේදී අපිට කතා කරන්න තියෙන හතරවෙනි ලෙක්චර් එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙන හතරවෙනි ලෙක්චර් එක තමයි Introduction to Android Operating System. එතකොට අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා මොකක්ද මේ Android Operating System එකක් කියන්නේ. ඒ වගේම තමයි අපි හැමෝම වගේ දන්නවා Android කියලා කියන්නේ අද වෙද්දි මේ ලෝකේ තියෙන හොඳම සහ ජනප්‍රියම මොබයිල් ඔපරේටිං සිස්ටම් එකක්. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක කොහොමද වැඩ කරන්නේ? ඒකට ඇතුළත් වෙන මේන් ෆීචර්ස් මොනවාද? ඒ වගේම තමයි ඇප් ඩෙවලොපර් කෙනෙක් විදියට ඔයාලා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවාද කියන දේවල් ටික අද මම මේ වීඩියෝ එක පුරාවට ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් දිගටම මාත් එක්ක රැඳිලා ඉඳලා මම කලින් කියපු ඒ ටොපික් එක වුණු Android operating system ගැන උදාහරණ සමගම හොඳ විස්තර දැනගන්න. ඉතින් එහෙනම් අපි තව වැඩි වෙලා ගන්න යන්නේ නැතුව අපි යමු අපේ ඊළඟ ස්ලයිඩ් වලට. හරි. මේ තියෙන ලෙක්චර් ප්ලෑන් එක අපි කලින් කතා කළා වගේම අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කියන introduction to Android operating system ගැන. මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කෝඩ් එකක් තියෙනවා when the opportunities come this is like aligning the stars මේ තමයි co-founder of Android. ඉතින් එයාගේ නම තමයි ඇන්ඩි රූබින්. මේක ඇත්තටම Android operating system ගැන දැනුවත් වෙන්න කලින් අපි හැමෝටම වැදගත් කෝඩ් එකක්. ඒක තමයි when the opportunities come this like is aligning the stars. අපිට හැම වෙලෙම ජීවිතේ opportunities එන්නේ නැහැ. සමහර කාලවල වලට විතර opportunities එන්නේ. ඉතින් අපිට පුළුවන් හැම වෙලෙම ඒ ලැබෙන හැම opportunity එකකටම අපි face කරලා අපිට පුළුවන් ඒකෙන් අපේ ජීවිතේ සක්සස් කරගන්න. ඉතින් ඒක තමයි මෙතනදී co-founder of Android Rubin කියලා තියන්නේ. හරි එහෙනම් අපි දැන් යමු අපේ ඊළඟ ස්ලයිඩ් එකට. හරි මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙයි අපේ මේ ලෙක්චර් එකට අදාළ learning outcomes ටික අපි මේකට කියවගෙන යමු මොනවාද කියලා මේ illustrate the architecture of Android, describe the life cycle of Android application, recognize the fold hierarchy and the components of Android application project. මෙන්න මෙතන තියෙන පළවෙනි learning outcome එක ගත්තොත් මෙතෙන්දී අර කලින් කිව්වා වගේම illustrate the architecture of Android. ඇත්තටම මෙන්න මේකෙදි තමයි අපි කතා කරන්නේ අර ඒ Android operating system එක හරි විදියට ක්‍රමවත්ව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මෙන්න මේ කියන ආකිටෙක්චර් එක ඇතුළතදී අපි කතා කරනවා. ඊට පස්සේ අපි ආවොත් describe the life cycle of Android application කියන එකට ඒකෙදි කතා කරන්නේ ඇප් එකක් කොහොමද හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අපි ගොඩක් step by step කතා කරනවා. on start, on resume, on create වගේ දේවල් කිහිපයක්ම. ඊට පස්සේ තුන්වෙනි learning outcome එකට આવත් වලට බලා ගන්න පුළුවන් මේ recognize the folder hierarchy and the components of Android application project කියන එක. එතකොට අපි මෙන්න මේ කියන outcome එකේදී අතරම කතා කරන්නේ ඒ Android app project එකේ folder hierarchy එක. එහෙම නැත්නම් අපි කියනවා main components මොනවාද කියන ටික තමයි අපි මෙන්න මේ කියන learning outcome තුන පුරාවටම ඉගෙන ගන්න. හරි අපි එහෙනම් දැන් ඊළඟ ස්ලයිඩ් වලට යමු. හරි. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි features of Android. මෙතෙන්දී ඔයාලට තියෙනවා list එකක් විදියට මේ විදියට පල්ලෙහාට හදලා attractive UI, connectivity, storage, messaging, web browser ඒ වගේ Android වලට අදාළ features කිහිපයක්ම මෙන්න මේ ස්ලයිඩ් එක පුරාවටම අපිට බලා ගන්න හැකියාව තියෙනවා. අපි ඉතින් බලමු මොනවාද මේ Android එක සතුව තියෙන මේ features මොනවාද කියලා. පළවෙනි එක තමයි මෙන්න මේ කියන attractive UI එක. අපි හැමෝම දන්නවනේ UI කියන්නේ user interface එකක් කියලා. එතකොට Android එකේ UI එක user friendly smooth වෙන තරමටම තමයි ඒක ඒ අදාළ userට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් අපි app එකක් open කරොත් හොඳ animation එකක්, color theme එකක්, එහෙමත් නැත්නම් layout design එකක් වගේ තියෙන හොඳ interface එකක් නම් අපි ඒක කියනවා ඒක හොඳ user interface එකක් කියලා. ඊට පස්සේ අපි આવොත් connectivity කියන එකට සාමාන්‍යයෙන් connectivity යටතේදී අපි කතා කරනවා සාමාන්‍යයෙන් Wi-Fi, Bluetooth, NFC වගේ mobile data වගේ network system support කරනවා මෙන්න මේ Android වලට. ඒකත් හොඳ feature එකක්. ඒකේ උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් මොබයිල් එකෙන් සාමාන්‍යයෙන් අපි Wi-Fi hotspot එකක් හදාගෙන වෙන ෆෝන් එකකට ඉන්ටර්නෙට් පවා දෙන්නේ මෙන්න මේ කියන feature එක මේකේ තියෙන හින්දා. එතකොට අපි ආවොත් storage කියන feature එකට ඒක නම් මම වැඩියෙන් විස්තර කරන්න ඕනේ නැහැ. ඔයාලටත් idea එක තියෙනවනේ. internal storage තියෙනවා, SD card support තියෙනවා. එතකොට ඒක උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් අපි WhatsApp එකේ messages, images වගේ දේවල් internal memory එකේ store වෙන්නේ මෙන්න මේ කියන feature එක හින්දා. ඊට පස්සේ අපි ආවොත් media support. මේක නම් අපි හැමෝටම සරලවම තේරෙන දෙයක්. audio, video, images වගේ හැම file support එකක්ම මෙන්න මේ Android වලට support කරනවා. එතකොට ඒ නිසා අපිට පුළුවන් MP3, MP4 වගේම JPG file ඕන එකක් අපිට play කරන්න සහ open කරන්න.
ඊට පස්සේ අපි આવොත් මැසේජින් කියන එකට මැසේජින් වල SMS, MMS, email ඒ වගේ හැම දෙයක්ම අපිට මෙන්න මේ ෆීචර් එක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙනවා. Facebook එකේදී Messenger, WhatsApp වගේ මැසේජින් apps Android එකේ රන් කරන්න හැකියාව තියෙන්නේ මෙන්න මේ කියන ෆීචර් එක හින්දා. ඒ වගේම තමයි web browser, multitasking, multitouch ඒ වගේම තමයි resizable widget කියන එකත් අපිට ගොඩක් වැදගත් වෙන main features ටිකක්. මේක ඊට පස්සේ අපි ආවොත් GCM මේක ගොඩක් වැදගත් එකක්. එහෙම නැත්නම් අපි කියනවා Google Cloud Messaging කියලා. එතකොට අපි app එකකට notifications වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් අපි කියනවා push messages දාන service එකක් විදිහට තමයි මෙන්න මේ කියන Google Cloud Messaging use වෙන්නේ. උදාහරණයක් විදිහට ඒකට කිව්වොත් ඔයාලට Instagram එකෙන් සාමාන්‍යයෙන් like එකක් ආවම notification එකක් අපිට ලැබෙන්නේ මෙන්න මේ කියන GCM එහෙම නැත්නම් FCM එක හරහා තමයි අපිට ඒ notification එක ලැබෙන්නේ. ඒ වගේම තමයි Wi-Fi Direct එක, Android Beam සහ multi language support. මේකත් ගොඩක් වැදගත් main feature එකක් Android වල තියෙන. සාමාන්‍යයෙන් භාෂා බොහොමයක්ම Android operating system එකට support වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල, English, Tamil වගේ භාෂා keyboard එකේ menu එකේ ඉඳලා අපිට support වෙනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ Android කියලා කියන්නේ user friendly smart features වලින් පිරිච්ච ලෝකේ ජනප්‍රියම mobile operating system එකක් තමයි මෙන්න මේ කියන Android කියලා කියන්නේ. හරි අපි එහෙනම් දැන් අපේ ඊළඟ slide එකට යමු. හරි. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ අර අපි කලින් කතා කරපු main features තිබුණු අපේ ඒ Android system එකට අදාළව Android platform architecture එක තමයි මෙන්න මේ slide එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන layers 4ක් තියෙනවා. උඩින්ම තියෙනවා layer එකක් application කියලා, යටින් තියෙනවා ඊට පස්සේ application framework කියලා, ඊට පස්සේ තුන්වෙනිට අපිට බලා ගන්න පුළුවන් libraries plus Android runtime කියන layer එක. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් පහළින්ම තියෙන Linux kernel කියන layer එක. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ මෙතන උඩම තියෙන layer එක තමයි අපි කිව්වේ application layer එක කියලා. මේ application layer එක ඇත්තටම අපිට වැදගත් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි user ඒක සාමාන්‍යයෙන් අර directly use කරන apps තියෙන්නේ. ඒක home එක වෙන්න පුළුවන්, contacts, phone මේ තියෙන හැමදේම අර directly use කරන ඒ apps ටික තියෙන්නේ මෙන්න මේ කියන application layer එකේදී. එතකොට අර මම කලින් කිව්වා වගේම messaging, contacts, games ඒ හැමදේම මෙන්න මේ layer එකේදී include වෙනවා. එතකොට උඩම තියෙන layer එක තමයි මෙන්න මේ කියන application layer එක. ඒ වගේම තමයි මතක තියාගන්න අපිට මුලින්ම display වෙන්නේ මෙන්න මේ කියන application layer එක. ඊට පස්සේ අපි ආවොත් පල්ලෙහාට. ඒ කියන්නේ අපේ දෙවෙනි layer එක ඒ තමයි application framework එක. මෙන්න මේ application framework layer කියලා කියන්නේ සාමාන්‍යයෙන් developersලට app develop කරන්න API managers වගේ දේවල් පවතින්නේ මෙන්න මේ කියන application framework එකේදී. සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ Android platform architecture එක අධ්‍යයනය කරද්දිත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙන activity manager, window manager, content provider, view system, package manager, telephony manager, resource manager, location ඒ වගේම තමයි ඒ criteria වලට අදාළ managers කිහිපයක් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන application framework එක හරහා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙතනදී අපිට සාමාන්‍යයෙන් apps වල තියෙන අර හැම feature එකක්ම වැඩ කරන්නේ මෙන්න මේක හරහා. හරි ඔන්න දැන් අපිට idea එක තියෙනවා පළවෙනිම layer එක වෙච්ච application layer එක, ඊට පස්සේ දෙවෙනි layer එක වෙච්ච applications framework layer එක සහ අපි දැන් එනවා ඔන්න තුන්වෙනි layer එක තමයි Android runtime සහ native libraries layer එක. සාමාන්‍යයෙන් මේ layer එකේදී තමයි අර app එක run වෙන engine එක කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ වම් පැත්තේ libraries ටික තියෙනවා. ඒ වගේම දකුණු පැත්තේ අපේ Android runtime එක තියෙනවා. libraries එකේ තියෙනවා මෙතන SQLite, WebKit, FreeType, OpenGL, SGL වගේ libraries කිහිපයක්ම මෙතන බලා ගන්න පුළුවන්. සරලවම කියනවා නම් අපකට පණ දෙන්නේ app එක run වෙන base එක තමයි මෙන්න මේ අපි කතා කරන තුන්වෙනි අපේ layer එක වෙන library සහ Android runtime කියන layer එක. ඊට පස්සේ ඒ layer එකෙන් පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ Linux kernel කියන layer එක. මේක තමයි පහළම layer එක. එතකොට අපිට hardware access දෙන්නේ, drivers and memory power management ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන layer එක හරහා. ෆෝන් එකක ගත්තොත් මේන්ම බොඩි එක. එහෙම නැත්නම් අපි කියනවා kernel එක නැතුව කිසිම දෙයක් මෙතනදී run වෙන්නේ නැහැ. මේ හැම layer එකක්ම ඊට unique දේවල් තියෙනවා. එතකොට මේ Linux kernel එක කියලා කියන්නේ ගොඩක් වැදගත් layer එකක්. මේ kernel එක නැතුව කිසිම දෙයක් run වෙන්නේ නැහැ.
එතකොට දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මොකක්ද මේ Android platform architecture එකක් කියලා කියන්නේ කියලා. අපි දැන් එතකොට මේ කතා කරපු Android platform architecture එකේ layers වෙච්ච application layer එක, applications framework layer එක, ඒ වගේම තමයි libraries Android runtime layer එක සහ අවසාන වශයෙන් කතා කරපු Linux kernel කියන මේ layers වල අපි ඕනනම් separate එක එක අරගෙන තව වැඩි විස්තර කතා කරමු ඉදිරියේ තියෙන slide වලින්. හරි. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි අර layers යටතේදී පල්ලෙහෙන්ම කතා කරපු එහෙම නැත්නම් අවසානයේම කතා කරපු Linux kernel කියන layer එක මේ Linux kernel කියලා කියන්නේ Android operating system එකේ base එක. එතකොට අපිට hardware level operations, drivers, memory management, power control වගේ දේවල් කිහිපයක්ම කරගන්න පුළුවන් මෙන්න මේ කියන layer එක හරහා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන තව සඳහන් කරලා තියෙනවා why it's Linux. ඇයි අපි Linux ම භාවිතා කරන්න ඕනේ? Android operating system එකේ base layer එක Linux kernel එකක් තමයි. ඒක තෝරලා තියෙන්නේ Linux කියන operating system එකේ තියෙන ශක්තිමත්ම ලක්ෂණ තුනක් හින්දා. ඒ ශක්තිමත්ම ලක්ෂණ තුන තමයි ඔන්න ඔය කියන portability, security සහ features කියන්නේ. මොකක්ද මේ portability කියලා කියන්නේ? සාමාන්‍යයෙන් Linux kernel එක අර ඕනම hardware platform එකකට adapt වෙන විදිහට තමයි හැදලා තියෙන්නේ. එතකොට smartphone එකක් වෙන්න පුළුවන්, tablet එකක්, smart TV, smart watch වගේ ඕනම hardware platform එකකට adapt වෙන විදිහට හදපු නිසා තමයි මේක portability කියලා අපි කියන්නේ. ඒ වගේම තමයි දැන් ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හිතන්න Samsung phone එකක Android එකත් ඒ වගේම එතකොට Huawei එකේ Android එක ගත්තත් ඒක run වෙන්නේ අර එකම Linux kernel එක adapt කරලා තියෙන හින්දා තමයි. හරි. එතකොට අපි දැන් යමු අපේ ඊළඟ එක තමයි මේ security කියන එක. එතකොට Linux kernel එක ඇතුලේ තියෙන මේ user permission system එක එහෙම නැත්නම් process isolation, memory protection වගේ හැකියාවන් තියෙන හින්දා Android operating system එකට ආරක්ෂාවක් ලබා දෙනවා මෙන්න මේ කියන Linux එක. ඒකටත් මම හොඳ උදාහරණයක් අරගෙන කියන්නම් ඔයාලට තේරුම් යන්න. එතකොට එක app එකකට දැන් අනිත් app එකකින් අර data access කරන්න බෑ. ඒක කරන්න හැකියාව තියෙන මේ Linux kernel එක isolate කරන හින්දා. අන්න ඒකත් අපිට ගොඩක් වැදගත් feature එකක් වෙනවා. ඊළඟ එක තමයි මෙන්න මේ කියන features. එතකොට ඒක යටතේ multitasking, power management, memory management, ඒ වගේම driver support වගේ built-in features මේ Linux kernel එකේ already support කරන හින්දා අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් අපි ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ අපේ තුන්වෙනි layer එක අපි කතා කරපු Android runtime සහ native libraries layer එක. මේ මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Android runtime. එහෙම නැත්නම් අපි කියනවා ART කියලා. Android app run වෙන කාලේ compile වෙන්නේ මෙන්න මේ කියන ART එක හරහා. එතකොට ඒකේ core libraries තියෙනවා අපිට බලා ගන්න පුළුවන් Java like libraries collection. එතකොට file access මේ හැමදේම මෙන්න මේ කියන ART හරහා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි native libraries. එතකොට C, C++ වලින් ලියපු OpenGL, WebKit වගේ දේවල්, ඒ වගේම තමයි media framework වගේ දේවල් include වෙනවා මෙන්න මේ කියන native libraries වල. එතකොට මේ layer එකේ include වෙලා තියෙන දේවල් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන් මේ මෙතන mention කරලා තියෙනවා open source web browser engine WebKit, SQLite database, ඒ වගේම තමයි libraries to play and record, ඒ වගේම තමයි අවසාන වශයෙන් SL libraries වගේ දේවල් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒකට ඔයාට ඕනනම් පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් ආපහු පස්සට ගිහිල්ලා ඒ අදාළ අර ස්ට්‍රක්චර් එක ඕනනම් ආපහු බලලා එන්න අයිඩියා එකක් නැත්නම් හරියට හරි. එහෙනම් දැන් අපි යමු අපේ ඊළඟ පාර්ට් එකට. ඒ තමයි application framework. මේ application framework එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් developers ලට API එක හරහා app එකක් build කරද්දී උපකාරී වෙන system service and managers තියෙන layer එක. දැන් example එකක් කිව්වොත් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේ සාමාන්‍ය app එකේ life cycle එක manage කරන්නේ මෙන්න මේ කියන activity manager එක හරහා. එතකොට මේ activity manager එක include වෙලා තියෙන්නේ මෙන්න මේ කියන application framework එක ඇතුලේ. මෙතන ඔයාලට key services කිහිපයක්ම තියෙනවා. activity manager, content providers, resource manager වගේ key services කිහිපයක්ම තියෙනවා. අර කලින් තිබ්බ slide වලත් ඔයාලට මතක ඇති. අපේ design එක ඇතුලේ මෙන්න මේ කියන key services application framework එක ඇතුලේ include වෙලා තිබ්බා. ඊට පස්සේ අපි ඇවිල්ලා තියෙනවා application කියන layer එක. මේක තමයි අපිට උඩින්ම බලා ගන්න තියෙන layer එක. මේකේ තමයි users ලට directly use කරන්න apps තියෙන්නේ. මේ slide එකෙන් අපිට බලා ගන්න පුළුවන් Android application project structure එක. දැන් සාමාන්‍යයෙන් මේ වෙද්දී Android Studio එක නිතර භාවිතා කරලා තියෙන කෙනෙක් නම් මේ image එක ඔයාලට ගොඩක් familiar වෙන්න පුළුවන්. මොකද අපි Android Studio open කරාට පස්සේ අපිට මේ project hierarchy එක එහෙමත් නැත්නම් අපි කියනවා structure එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මුලින්මම තියෙනවා SRC එක. එතකොට මේ source directory එක. මේ folder එකට තියෙන්නේ ඔයාගේ app එකේ අර source code file සහ resources file කිහිපයක් include වෙලා තියෙනවා මෙන්න මේ කියන SRC file එක ඇතුලේ.
එතකොට ඔයාලට පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙනවා අපේ Android test එහෙම නැත්නම් අපි කියනවා app එකේ instrumentation test එහෙම නැත්නම් අර device emulator test තියෙන්නේ මෙන්න මේ කියන Android test folder එක ඇතුලේ. ඊට පස්සේ වැදගත්ම එක තමයි මේ කියන main කියන folder එක. මේක තමයි අතිශය වැදගත්ම folder එක. ඒතකොට මේකේ අර Java වලට අදාළ Kotlin, Java source code files, activities, fragment වගේ ඒ හැමදේම තියෙනවා ඒ main එක ඇතුලේ. ඒ වගේම තමයි resource එක ඇතුලේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ layout, images සහ strings වලට අදාළ resource file ටික. ඒ වගේම උඩින් අපිට බලා ගන්න පුළුවන් මෙතන manifest කියන folder එක ඇතුළේ select කරාට පස්සේ ඊට අදාළව XML එකක් තියෙනවා Android manifest XML කියලා. එතකොට app එකේ අර structure එක define කරන config file තියෙන්නේ NA කියන manifest එක ඇතුළේ. ඒ වගේම තමයි පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් module app එකේ build cradle එක තියෙනවා. එතකොට මේක තමයි අර app එකට අදාළ build configuration define කරන file එක විදියට පිහිටන්නේ. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ එතකොට ආපහු ගත්තොත් මෙතන resources යටතේ drawable, layout, menu සහ map කියලා තියෙනවා. ඒ වගේම තමයි values යටතේදී තව XML file කිහිපයක් තියෙනවා. එතකොට මෙතෙන්දී මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ මේ file එක ගැන. මොකද මම කොහොමත් ඒක Android Studio clip වලට අදාළව ගෙනාපු වීඩියෝස් වලින් හොඳට විස්තර කරලා තියෙන නිසා තව වැඩි වෙලාවක් ගන්න යන්නේ නැහැ ඒක විස්තර කරන්න. හරි අපි එහෙනම් දැන් අපේ ඊළඟ slide වලට යමු. මේ slide වල තියෙන ඒ දේම තමයි අපි එකපාරක් හරි මෙහෙම project එක create කරාට පස්සේ අපිට Android Studio එකේ view එක මෙන්න මේ විදිහේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ කතා කරපු දේවල් ටික තමයි මෙන්න මේ slide වලින් මේ විදිහට විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හිමින් මේ ටික කියව ගන්න. හරි. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙනවා තවත් වැදගත්ම එකක්. ඒ තමයි activity and activity life cycle එකට. හරි. මේ ස්ලයිඩ් එකට යන්න කලින් අපි බලමු මොකක්ද මේ activity and activity life cycle එකක් කියන්නේ කියලා. සාමාන්‍යයෙන් activity එකක් ගත්තොත් activity එකක් run වෙද්දී key stages 5කින් තමයි මේ activity එක run වෙන්නේ. එතකොට අන්න ඒ ගැන සඳහන් වෙන මේ cycle එකට තමයි අපි කියන්නේ activity and life cycle කියලා. එතකොට key stages 5ට අදාළව කොහොමද activity එක run වෙන්නේ කියන එක මෙන්න මේ life cycle එක පුරාවට අපි කතා කරනවා. හරි. එහෙනම් අපි බලමු මොනවාද මේකේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. An activity is like a frame or window in Java that represent graphical user interface. It represent one screen of Android and they perform action on the screen. හරි. ඔයාලට මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙන activity එකක් launch වෙලා on create, on start, on resume ඊට පස්සේ activity running ඊට පස්සේ ආපහු on pause, on stop, on destroy සහ අවසාන වශයෙන් activity finish කියන එක. හරි. අපි දැන් මේ හැම පොයින්ට් එකක්ම එකින් එක කතා කරමු. ඔයාලට තව දුරටත් තේරුම් යන විදියට. on create එක. මෙන්න මේ on create එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ activity launch එකෙන් පස්සේ අපිට තියෙනවා මේ on create කියන එකෙන් තමයි activity එක create වෙන්නේ. එතකොට මේ function එක activity එක setup කරන initial setup එකේ part එකක් විදියට තමයි කටයුතු කරන්නේ. එතකොට ඒකෙන් අර අදාළ UI elements initialize කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි resources load කිරීමත් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන function එක හරහා. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් අපි activity එක open වෙලා ඒ අදාළ UI elements populate වෙන්නේ මෙන්න මේ function එක හරහා. ඊට පස්සේ on create උනාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි මෙතන තව function එකක් තියෙනවා on start කියලා. එතකොට මේකෙදි තමයි activity එක screen එකට visible වෙන්නේ. එතකොට මේක users ලට app එක දැක්කම අර first time trigger වෙන stage එක විදිහට තමයි මෙන්න මේ on start එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට activity එක users ලට display වෙන්නේ මෙන්න මේ කියන function එකේදී. UI එක අපි කියනවා visible වෙනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඒකටත් activity එක අර visible වෙලා users ලට user interface එකේ look එක සහ feel එක preview කරන්නේ එන්නේ කියන function එකේදී. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ on start එකට පල්ලෙහෙන් තියෙනවා on resume කියලා. එතකොට මේකෙදි තමයි අර activity එකේ foreground එක active වෙන්නේ. දැන් මෙච්චර වෙලා foreground එක active වෙලා තිබෙන්නේ නැහැ. resume එකේදී තමයි foreground එක active වෙන්නේ. එතකොට activity fully interactive වෙලා user input accept කරන්න ගන්නේ මෙන්න මේ function එකේදී. එතකොට activity fully ready for user interactions. එතකොට UI elements dynamic විදියට update වෙන්නේ මෙන්න මේ කියන function එකේදී. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් user ගේ input ඒ වගේම touch event handling හැම දෙයක්ම handle වෙනවා මෙන්න මේ function එක හරහා. ඊට පස්සේ අපි આવොත් on pause කියන එකේදී මෙතෙන්දී තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට පේනවා ඇති activity එක run වුණාට පස්සේ ඒක යටින් තියෙනවා another activity comes into the foreground. another activity comes into the foreground කියලා කියන්නේ on pause එකේදී සිද්ධ වෙන්නේ මොකක්ද? activity එක background එකට යන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට user interaction stop වෙලා අර
ඇක්ටිවිටි ටික මෙමරි එකේ ස්ටිල් තියෙන එක පවතිනවා මෙන්න මේ කියන on pause function එකේදී. එතකොට ඇක්ටිවිටි එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට වෙලා අර ස්ටේට් සේව් කරන ටයිම් එකක් හදලා දෙනවා මෙන්න මේ ෆන්ක්ෂන් එකේදී. උදාහරණයක් විදිහට ඒක විස්තර කරනවා නම් අපි ඇක්ටිවිටි එක දැන් බෑග්ග්‍රවුන්ඩ් වෙද්දී අපිට පුළුවන් මියුසික් ප්ලේයින් ඇප් එකකට ඕන නම් පෝස් කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එකේදී. ඊට පස්සේ අපි ආවොත් on stop කියන එකට. එතකොට ඒකෙදි වෙන්නේ අර ඇක්ටිවිටි එක completely hidden වෙන ස්ටේජ් එකට එන එක. එතකොට යූසර්ට ඇක්ටිවිටි එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙමරි රිලීස් කරන්න ටයිම් එකක් ඒ හරහා අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ඇක්ටිවිටි එක completely hidden වෙනවා. ඒ වගේම තමයි ස්ටේට් සේව් කරනවා. එතකොට ඇක්ටිවිටි එක close වෙලා යනවා. මෙන්න මේ කියන on stop function එකේදී. ඊට පස්සේ අපිට 6 වෙනි function එක විදිහට බලා ගන්න පුළුවන් on restart කියලා. ස්ටොප් ඇක්ටිවිටි එක ෆෝග්‍රවුන්ඩ් එකට රීස්ටාර්ට් වෙනවත් එක්කම on restart එකේදී ඇත්තටම සිද්ධ වෙන්නේ අර ස්ටොප්ඩ් ඇක්ටිවිටි එක ෆෝග්‍රවුන්ඩ් එකට රීස්ටාර්ට් වෙන එක. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට තියෙනවා තව ෆන්ක්ෂන් එකක් on destroy කියලා. ඇක්ටිවිටි එක ෆයිනල් ක්ලීන් අප් කරන ස්ටේජ් එක එහෙම නැත්නම් ඇක්ටිවිටි එක කම්ප්ලීට් ෆිනිෂ්ඩ් වෙන ස්ටේජ් එක තමයි මෙන්න මේ කියන on destroy එක. දැන් ඔයාලට අයිඩියා එකක් ඇති මොකක්ද මේ ඇක්ටිවිටි ලයිෆ් සයිකල් එකකින් සිද්ධ වෙන්නේ කොහොමද ඇක්ටිවිටි එකක් ලොන්ච් වුණාට පස්සේ ඒක ෆිනිෂ් වෙනකන් යන process එක කොහොමද කියන එක ගැන අයිඩියා එකක් දැන් ඔයාලට ඇති. හරි. එහෙනම් දැන් අපි යමු අපේ ඊළඟ ස්ලයිඩ් වලට. මේ තියෙන්නේ එතෙන්දී අපි ලයිෆ් සයිකල් එකේදී කතා කරපු ඒ ෆන්ක්ෂන් ටික on create, on start, on resume, on pause, on stop, on restart සහ on destroy. මේ ගැන හොඳට බලා ගන්න මේක ගොඩක් අපිට වැදගත් වෙන පොයින්ට් කිහිපයක්. හරි එතකොට අද අපි කතා කරපු සමරි එක ගත්තොත් අපි අද කතා කළා Android system එකක් කියන්නේ මොකක්ද? එතකොට අපේ architecture කොහොමද අපි ඒක හැදිලා තියෙන්නේ? mobile app development වෙද්දී life cycle එකේ අවශ්‍යතාවය කොහොමද? ඒ life cycle එකේ තියෙන benefits මොනවද කියන එකත් අපි කතා කළා. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපි කතා කළා මේ activity and activity life cycle එක ගැන. ඉතින් මම හිතනවා අද මේ අරගෙන ආපු වීඩියෝ එක තුලින් මම ඔයාලට අපේ mobile application development එහෙමත් නැත්නම් MAD කියන මොඩියුල් එකට අදාළව 4 වෙනි ලෙක්චර් එකේ සඳහන් වෙලා තියෙන introduction to Android operating system එකම fully cover වෙන විදියට වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මම හිතනවා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඉදිරියේදී ඊතුරු lectures කිහිපයක් මම මේ විදියටම වීඩියෝ වලින් අරන් එන්න ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක දිගටම රැඳලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.